Subscribe CryptoFriends.lk YouTube channel, like and comment. Thank you. සුබ දවසක් සියලු දෙනාටම. අපි අද බලමු ගිය සතියේ මාකට් එකේ මොකක්ද වුනේ කියලා සහ ඉස්සරහට මාකට් එකේ මොකක්ද වෙන්නේ කියලා. එතකොට ඇමරිකාව පැත්තෙන් නම් ටිකක් ෆන්ඩමෙන්ටල් නිවුස් අතින් පොඩ්ඩක් මාකට් එක පහළ යන තත්ත්වයක් තමයි තියෙන්නේ යුද්ධ තත්ත්වයක් එක්ක. එතකොට අපි බලමු කොහොමද කියලා. එතකොට මේ ඉන්නේ මම BTC chart එකේ weekly chart එකේ. එතකොට ගිය සතියේ එතකොට මේ අපි තාම දැන් අලුත් සතිය ආරම්භ වුණේ නැහැ. තාම අද ඉන්නේ පරණ සතියෙම තමයි. එතකොට මේ පරණ සතියේ සීමාව තාම අපිට මෙන්න මේ මෙතන මාකට් එකේ මෙන්න මේ කැන්ඩල් එක උඩට ගියාට පස්සේ එකෙන් හයි එක පෙන්නනවා 69900 ගානකට. ඕපන් වෙලා තියෙන 67000න් ඕපන් වෙලා 69000ට මාකට් එක ගිහිල්ලා 67600 ගානක මෙන්න මේ ගානේ ඕපන් වෙලා ඉවර වෙලා මාකට් එක මෙන්න මේ දක්වා ගිහිල්ලා හයි එක 69990 ගානකට තියෙන්නේ. ගිහිල්ලා ඉවරලා නැවත මාකට් එක ඩවුන් වෙලා තියෙනවා මෙන්න මේ හරියට 62536ට. ඒ වගේ 62400කට ඩවුන් වෙලා තියෙනවා. එතනට ඩවුන් වෙලා නැවත මාකට් එක දැන් කරන්ට් මාකට් එක මෙතන තියෙන්නේ 66686 වගේ. එතකොට අපිට මෙතනින් ක්ලෝස් වෙයිද? එහෙම නැත්නම් අපිට තව තියෙනවා පැය 12කට ආසන්න කාලයක්. ඒ පැය 12 ඇතුළත මාකට් එක තව මෙහෙට එයිද? තාම අපිට ඒක කියන්න අමාරුයි. එතකොට දැනට නම් මාකට් එක ඩවුන් වෙන තත්ත්වයක් තියෙන්නේ. එතකොට අපි රැට සාමාන්‍යයෙන් අපේ ලංකාවේ වෙලාවත් එක ගත්තාම අනිත් රටවල වෙලාවලුත් එක්ක මාකට් එකේ ට්‍රේඩ් කරන කට්ටිය අපේ ලංකාවේ වෙලාවෙන් රැ වෙනකොට වැඩි වෙනවා. එතකොට මාකට් එක සමහරක් විට අප් වෙන්න ඉඩ තියෙනවා. එතකොට වීක්ලි chart එකේ තමයි මාකට් එක තියෙන්නේ. වීක්ලි chart එකට ගියපුවාම අපි සම්පූර්ණ chart එකම ගත්තොත් එහෙම සම්පූර්ණ chart එකේ දැනට SMC වලට අමතරව SMC වලට අමතරව RSI වලින් බැලුවොත් RSI තියෙන්නේ 30ටත් පල්ලෙහැ වෙලා. ඒ කියන්නේ මෙන්න මෙතන 2022 ජූනි මාසේ තිබ්බ හා සමානවම තමයි RSI එක තියෙන්නේ. එතකොට වීක්ලි chart එක අනුව ගත්තාම අපිට මෙන්න මෙතනත් එක්ක සංසන්දනය කරද්දී මාකට් එක එතනින් බොහෝ දුරට මාකට් එක යම් තාක් දුරට අප් වෙලා නැවත ඩවුන් වෙන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් මේ මාකට් එක වීක්ලි chart එකේ හැටියට ගත්තොත් එහෙනම් 2019 වත් RSI 30ට පල්ලෙහාට ඇවිල්ලා නැහැ. 2022 තමයි RSI ඇවිල්ලා තියෙන්නේ 30ට පල්ලෙහාට. එතකොට මෙතනත් RSI 30ට පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒ ආවට පස්සේ දැන් අපිට යම් තාක් දුරට මෙතනින් මාකට් එක අප් වෙයිදෝ කියන එක පොඩි සංඥාවකුත් එක්ක තමයි තියෙන්නේ. එතකොට මාකට් එක අප් වෙන්න කෙසේ වෙතත් මාකට් එකේ RSI වලට අනුව SMC වලට අමතරව අපිට ඩයිවර්ජන් එකක් හැදෙන්න ඕන. එතකොට මේ ඩයිවර්ජන් එක හැදෙන්න නම් අපිට මේ මාකට් එකේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ සීමාව 59000 සීමාව බ්‍රේක් කරලා පල්ලෙහාටවත් එන්න ඕන අපිට ඩයිවර්ජන් එකක් හදාගන්න. එතකොට ඩයිවර්ජන් එකක් බොහෝ දුරට මාකට් එක මෙහෙම අප් වෙලා මේ හරියකට වගේ ආවොත් එහෙනම් මාකට් එකේ මෙතන ඩයිවර්ජන් එකක් හැදෙනවා. එතකොට මාකට් එකේ මෙතනත් ඩයිවර්ජන් එක ආරම්භයක් වෙන්න පුළුවන්. එතකොට කොහොමත් තව සති මේ මාසේ අන්තිම අප්‍රේල් මුල වගේ වෙනකොට බොහෝ දුරට ඉතිරි සති අතරතුර අලුත් මාසෙත් එක්ක බොහෝ දුරට මාකට් එක තාම පල්ලෙහාට එන ලකුණු තමයි තියෙන්නේ. එතකොට අපිට බලන්න පුළුවන් මාකට් එකේ
සමස්ත මාකට් එක ගත්තාම සමස්ත මාකට් එකේ අපිට පේනවා මේ අපි බැලුවොත් එහෙම මෙන්න මෙතනින් මෙන්න මේ ලෙවල් එකෙන් අපිට පෞද්ගලික මාකට් එකත් එක්ක සාපේක්ෂව බලනකොට අපිට මෙන්න මේ හරියෙන් බලනකොට මෙතන අපි බැලුවොත් මෙන්න මෙතන මේ ලෝ එකයි මෙන්න මෙතන ලෝ එකයි මෙන්න මේ හයි එකයි අතරතුරේදී අපි ෆිබොනාචි වලින් කන්ෆර්මේෂන් එකක් ගත්තොත් මෙන්න මෙතන තමයි 0.5 ලෙවල් එකට ඇවිල්ලා හැරිලා තියෙන්නේ. එතකොට අපිට මේ සැරේත් ඒක බලන්න පුළුවන්. මේ සැරේත් අපි බලනවා නම් මේ සැරේත් අපි මෙන්න මෙතන සහ අපිට අවසාන 6 ලෝ එකක් තියෙන්නේ මෙන්න මෙතන. එතකොට මේ 6 ලෝ එකත් එක්ක අපි ගත්තොත් එහෙම අපිට එනවා මෙන්න මෙතන තමයි ඉන්නේ 7 8 6 ලෙවල් එක. ෆිබොනාචි ලෙවල් එක. එතකොට 6 1 ලෙවල් එක මෙතන එනවා. මෙතන තමයි 0.5 ලෙවල් එක එන්නේ. එතකොට මේ සැරේ 0.5ට මාකට් එක එනවා නම් මෙන්න මේ 44 සීමාවට මාකට් එක එන්න ඕන. මේ මාකට් එක. එතකොට අපිට යම් තාක් දුරට ඒ මාකට් එකේ කිට්ටුවට වගේ આવොත් අපිට පුළුවන් ඉදිරි මාස දෙක තුල වගේ මෙතනින් ආපහු හොඳ අප් ට්‍රෙන්ඩ් එකකට ට්‍රේඩ් එකක් අරගෙන ස්පොට් එකෙත් ට්‍රේඩ් එකක් අරගෙන ඉවර වෙලා මාකට් අප් එකේදී හොඳ ප්‍රොෆිට් එකක් ගන්න. ඒක නිසා අපි ඒක වොච් කරගෙන ඉමු. එතකොට ඒ වගේම තමයි මෙන්න මෙතන අපි පෞගේ දත්තත් එක්ක බලද්දී මාකට් එකේ මෙන්න මෙතන මේ හයි එකේ ඉඳලා මෙන්න මෙතන මේ අවසානට හැදිච්ච මාකට් එකේ බොටම් එක දක්වා අපි මෙහෙම ලයින් එකක් ඇඳලා ඒ ලයින් එක අරගෙන ඇවිල්ලා මෙතන මාකට් අප් එකේ ඉඳන් තිබ්බොත් එහෙම හරියටම මෙන්න මේ ෆිබොනාචි ලෙවල් එකේ 7 8 6 ලෙවල් එකට තමයි අපිට මේ උස ඒ කියන්නේ මෙතන ඉඳලා මේ මාකට් එක ආපු සීමාව ඒ කියන්නේ මෙතන ඉඳලා මාකට් එකේ ඩවුන් වෙච්ච සීමාව 177ක්. එතකොට ඒ 177 අපි ගත්තොත් එහෙම අපිට 177 හරියට මේ ෆිබොනාචි ලෙවල් එකට තමයි එන්නේ. එතකොට අපිට දෙයක් අපිට ගන්න පුළුවන් මාකට් එක මේ මාකට් එක මෙතනට ඩවුන් වෙලා යම් තාක් දුරට මෙහෙම මේ ෆිබොනාචි ලෙවල් එකට ඇවිල්ලා යම් තාක් දුරට ගිහිල්ලා ඉවර වෙලා මාකට් එක නැවතත් මේ සීමාවට වගේ ආවොත් අපිට එතනින් එහාට මෙන්න මෙහෙම අපිට පහුගිය දත්තත් එක්ක බලද්දී ඔන්න ඔය වගේ තමයි අපිට තීරණය කරන්න වෙන්නේ. එතකොට පහුගිය දත්තත් එක්ක බලද්දී මාකට් එකේ හයි එක හදලා තියෙනවා. මෙතන දැන් වර්තමාන මාකට් එකේ හයි එක තියෙනවා. ඒ හයි එක හදලා ඉවර වෙලා ඊට පස්සේ මාකට් එක මෙහෙම ඩවුන් වෙලා තියෙනවා. එතකොට මේ වර්තමාන මාකට් එකත් මෙහෙම ඩවුන් වෙලා මෙන්න මේ වගේ පොඩි අප් එකකුත් මෙතනට ගිහිල්ලා නැවත මාකට් එක මෙන්න මේ වගේ ඩවුන් වෙන ගමන් තමයි තියෙන්නේ. එතකොට අපිට මෙන්න මේ වගේ ඩවුන් වෙන ගමන් මාකට් එක තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ හරිය පොඩි සයිඩ් වේ මාකට් එකක් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ හරියේ සයිඩ් වේ මාකට් එක තියෙනවා. ඉතින් පල්ලෙහාට මාකට් එක ආපහු නැවතත් ඩවුන් වෙලා තියෙනවා. එතකොට අපිට ෆන්ඩිමෙන්ටල් නිවුස් එක මේ යුද්ධ තත්ත්වයක් එක්ක පිටරට අපිට මෙන්න මේ ඩවුන් එක අපේක්ෂා කරන්න පුළුවන් බොහෝ දුරට. එතකොට මෙතනින් පල්ලෙහාට වැටුණොත් මේ ෆිබොනාචි ලෙවල් එකට වැටෙනවා. එතකොට ඒ දත්තත් එක්ක අපි ලෝන් එන්ට්‍රි ගන්නකොට තමයි ඒක බලන්න ඕන. මේ වගේ ලෝන් එන්ට්‍රි ගන්නකොට අපි කොයිකටත් ස්ටොප් ලොස් දාගෙන ගන්න එක හොඳයි. ඊට පස්සේ අපි ගිහිල්ලා බලමු ඩේ chart එකට BTC වල ඩේ chart එකට ගියාට පස්සේ අපිට BTC වල තාම ඩේ chart එකේ මෙන්න මෙහි තමයි ඩේ chart එකේ තාම අපිට කන්ෆර්මේෂන් එකක් දීලා නැහැ. මේ මෙන්න මෙතන මේ කැන්ඩල් එක ඇතුලේ තමයි තාම අපි ඉන්නේ ඩේ chart එකේ. ඒ ඇතුලේ ඉඳන් තමයි අපි 1 hour 15 minute වගේ ට්‍රේඩ් ගන්නෙ. මෙන්න මේ මෙතන තියෙන මේ නිල් පාට කැන්ඩල් එක කියන්නේ ඔයගොල්ලන්ගේ
මේක ඕගොල්ලන්ට පෙන්වන්නේ කොළ පාට කැන්ඩල් එකක්. එතකොට මම මේකට මෙහෙම දාලා පෙන්නන්නම්. අපිට හයි කැන්චි කැන්ඩල් වලින් බැලුවොත් මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. මේ එතකොට සෙල් කැන්ඩල් එකක් කියලා තමයි පෙන්වන්නේ මාකට් එකේ. එතකොට මෙන්න මේ සෙල් කැන්ඩල් එකේ ඇතුලේ තමයි සාමාන්‍ය විදිහට අපි මේ chart එකේ තියෙන කෙනෙක්ගේ කොළ පාටයි රතු පාටයි මේක කොළ පාට වගේ කැන්ඩල් එකක් පෙන්නයි. එතකොට මේ chart එකේ ඇතුලේ තමයි අපි මෙන්න මේ කැන්ඩල් එකේ ඇතුලේ තමයි තාමත් ට්‍රේඩ් කරන්නේ. එතකොට අපිට මෙන්න මේ කැන්ඩල් එකේ මේ රෝස් පාට මම කොටුවක් ඇඳලා තින්දනේ වික් එකක් මෙතනින් දීලා දෙනවා. ඒවල කැන්ඩල් ස්ටික් පැටර්න් වලට බැලුවොත් එහෙම මෙතන මේ කැන්ඩල් එකේ හයි එක වික් එකකින් තමයි අරන් තියෙන්නේ. එතකොට වික් එකකින් ගන්නවා කියන්නේ මේ උඩ තියෙන ලික්විඩිටි එක අරගෙන මාකට් එක ඩවුන් වෙන ගමන් තමයි තාම තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා යම්කිසි රටාවකට මාකට් එක මෙන්න මෙතන මේ හයි එකේ ඉඳලා අපි බැලුවොත් මෙන්න මෙහෙම මෙන්න මේ වගේ රටාවකට තමයි මාකට් එක ඩවුන් වෙනවා පේන්නේ අපිට. සාමාන්‍ය වික් ගොඩාක් තියෙන අපි තැනකට බැලුවොත් මෙන්න මේ වගේ. එතකොට ඒ වගේ රටාවකට මාකට් එක ඩවුන් වෙගෙන එනවා. එතකොට ඉදිරි සති තුන අපිට ඒ ටිකත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. තව මාකට් එක ඩවුන් වෙයි කියලා. එතකොට මාකට් එක ඩවුන් වෙනකොට ෂෝට් එන්ට්‍රි ගන්නකොට අපිට පුළුවන් 1 hour time frame එකට වගේ ගිහිල්ලා ඉවර වෙලා ෂෝට් එන්ට්‍රි ගන්න. එතකොට ඔයගොල්ලන්ට තව දෙයක් මට කියන්න බැරි වුණා. මෙන්න මේ 1 week chart එකේ අපි මෙතන කතා කරන්නේ මේ 0.5 level එකක් මෙන්න මේ මම මෙතන ඇදලා තියෙනවනේ. මෙතනට බොහෝ දුරට ඇවිල්ලා මෙතන වගේ මාකට් එක හැරෙන්න පුළුවන් කියලා. එතකොට ඉන්ඩිකේටර් වලින් ගත්තාම මේ ෆිබෙල් මේ තියෙන්නේ pivot point ස්ටෑන්ඩඩ් කියන මෙන්න මේ ඉන්ඩිකේටර් එක මේක සපෝට් රෙසිස්ටන්ට් ලෙවල් පෙන්වන ඉන්ඩිකේටර් එකක්. මේ ඉන්ඩිකේටර් එකේ අපිට අන්තිමේදී වර්තමානයේ තත්ත්වය පෙන්වනවා මෙන්න මෙහෙම. මේ ඉන්ඩිකේටර් එකේ pivot point එකක් පෙන්වනවා මෙන්න මෙතන. P අකුරක් පෙන්වනවා 96091. එතකොට එතනින් ඩවුන් වෙලා තමයි මෙතනින් මේක රෙසිස්ටන්ට් එකක් වෙලා තමයි මාකට් එක පල්ලෙහාට වැටිලා මෙන්න මේ සපෝට් ලයින් එකට වැටලා තියෙන්නේ දැන්. එතකොට මේ සපෝට් ලයින් එකනොත් බොඩි එකකින් බ්‍රේක් වෙලා මාකට් එක පල්ලෙහාට ඩවුන් වුණොත් ඊගාව සපෝට් ලයින් දෙවෙනි සපෝට් ලයින් එක තියෙන්නේ මෙන්න මේ කියන ෆිබොනාචි ලෙවල් එක. එතකොට මේ පිවෙට් පොයින්ට් ගැන මම ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ එකක් කරලා හෙට වගේ දාන්න හිට නිමවුණු දවසේ නිසා මේක කොහොමද බලන්න කියලා. මේක හොඳ ඉන්ඩිකේටර් එකක් අපිට සපෝට් රෙසිස්ටන්ස් ඕන් වලින් මාකට් හැරෙන එක මේකෙන් ට්‍රේඩ් ඩේට් ගන්න පුළුවන් ගොඩක් අපිට. දැන් මෙතනින් ඔයාලට මේ වීක්ලි chart එකේ අපිට බලන්න පුළුවන්. දැන් මෙතන තාම වික් එකකින් තමයි මේ S1 කියන එක බ්‍රේක් කරලා දෙන්න. එතකොට මේක අපිට කැන්ඩල් බොඩි එකකින් බ්‍රේක් කරොත් එහේ ඊගාවට මෙතන කැන්ඩල් බොඩි එකකින් මේ තියෙන දැන් තියෙන මාකට් එක ඩවුන් වෙලා හෙට දවසේ මෙන්න මේ වගේ කැන්ඩල් එකක් හැදුනොත් එතකොට ඔයගොල්ලන්ට යම් තාක් දුරට මේ වගේ මෙන්න මේ වගේ කැන්ඩල් එකක් හැදුනොත් ඇදිලා මාකට් එක ඊගාවට ඕපන් වෙන්න ඕනේ මීට පල්ලෙහායි. ඒ කියන්නේ මේ මාකට් එක තව මේ කැන්ඩල් එකෙන් ඩවුන් වෙලා ඉවර වෙලා මෙන්න මේ වගේ කැන්ඩල් එක ඕපන් වෙලා මේව අප් වෙලා කැන්ඩල් එක ආයේ මේ වගේ ඩවුන් වෙගෙන ආවොත් මීට පල්ලෙහාට ට්‍රේඩ් වුණොත් අපිට විශ්වාසයක් තියන්න පුළුවන් ඊගාව සපෝට් ලයින් එක දක්වා මේ මාකට් එක යයි කියලා. එතකොට මේ ඉන්ඩිකේටර් එකට අනුව එතකොට අපිට ඒකත් බලන්න පුළුවන්. ඊට පස්සේ අපි 1 hour chart එකට යමු. වීඩියෝ එක දිග වැඩි වෙන නිසා අනිත් කොයින් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන නිසා අපිට ඊට පස්සේ මේකේ මේ chart pattern එකක් පෙන්නනවා මේ මෙන්න මේ chart pattern එක පෙන්නනවා BTC වල අපි යන් 1 hour chart එකට වගේ 1 hour chart එකට වගේ ගියා මෙන්න මේ වගේ chart pattern එකක් තියෙනවා. එතකොට
අපි SMC වලට අනුව 4 hour මෙතන IDM එකක් තියෙන. ඒ IDM එක තාම අරගත්තේ නැහැ. මාකට් එක මේ රෝස පාට කොටුවේ 1 day candle එකක් ඇතුලේ තමයි ට්‍රේඩ් වෙන ගමන් තියෙන්නේ. 1 day candle එකකින් මාකට් එක අප් වුණෙත් නැහැ, ඩවුන් වුණෙත් නැහැ. මෙතන තමයි low high එක තියෙන්නේ SMC වල 4 hour වල. එතකොට 1 hour වල අපි 1 hour එකේ ඉන්නකොට 1 hour මාකට් එක මෙන්න මේ වගේ පැටර්න් එකක් හදාගෙන 1 hour වල මෙන්න මේ වගේ chart pattern එකක් තියෙනවා. හදලා තියෙනවා. එතකොට අපි මේ chart pattern එක මාකට් එකේ ඉහළ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා මේ කියන ස්ථානෙට ඇවිල්ලා B කියන ස්ථානෙට ගිහලා නැවත මේ C කියන ස්ථානෙට ගිහලා D කියන ස්ථානෙට ගිහලා තියෙනවා. දැන් ඊට පස්සේ මෙතනින් එහාට මාකට් එක මෙන්න මේ chart pattern එක ඇතුලේ තුන් වරක් මාකට් එක මෙතනට ඇවිල්ලා තියෙනවා. මෙතනින් 1 2 3 වරක්. එතකොට මේ ඊගාව වතාවේ මාකට් එක මේ අනේක මෙතනට ගිහිල්ලා බොහෝ දුරට ෂෝට් එන්ට්‍රි ගන්න කට්ටිය ලික්විඩිටි ටික ගන්න ස්ටොප් ලොස් ටික ගන්න මාකට් එක මේ වගේ අප් වෙලා නැවතත් මේ මාකට් එකේ මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරයි කියලා පොඩි තොරතුරක් අපිට මේ chart pattern එකෙන් ගන්න පුළුවන්. මේ chart pattern වැඩ කරන්නේ නැහැ කියන එක නෙමෙයි, chart pattern වැඩ කරනවා. මේ තියෙන හැම ට්‍රේඩ් කරන හැම pattern එකක්ම හැම ස්ට්‍රැටජි එකක්ම හැමෝම ගොඩක් අය ට්‍රේඩ් කරනවා. ඉතින් මාකට් එකේ chart pattern වලට විතරක් ට්‍රේඩ් කරන අය ඉන්නවා, support resistance වලට විතරක්, SMC වලට විතරක්. ඒක නිසා මේවා වැඩ කරන්නේ නැහැ කියන්න බෑ, හැම එකක්ම වැඩ කරනවා. එතකොට අපි මේ chart pattern එකත් බලන ගමන් අපි SMC වල ට්‍රේඩ් කරන ගමන් නිසා chart pattern එකත් මතක තියාගන්න. ඔයගොල්ලෝ මේවා ඇඳලා ඉවර වෙලා මෙන්න මේ දකුණු අත පැත්තේ එතන මේ ඉහළ මේක අපිට පෙන්වන්නේ අපේ coin ටික favorite දාගෙන තියෙන. ඊට පස්සේ මෙන්න මෙතන අපිට මේ message ඒවා මේවා trading view එකේ පෙන්වනෝනේ. ඒකේ තුන්වෙනි එක. මේ තුන්වෙනි එකට ගියාට පස්සේ අපිට මෙතනින් පුළුවන් මේවා hide කරන්න. මේ වගේ ඇඳගත්තේ අපි මෙතන ඉරි කැලක් ගැහුවත් ඒ ඔක්කොම මෙතන පෙන්නනවා. එතකොට ඒවා hide කරන්න පුළුවන්, මේ entry mark කරපුවා hide කරන්න පුළුවන්. ඕගොල්ලන්ට ඒවා තියාගෙන පස්සේ මේ chart pattern ඇඳලා මේකෙන් වැඩි වෙන්නේ නැහැ. මේ ඔක්කොම අයින් කරලා මේ පැත්තෙන් hide කරලා තියාගන්න පුළුවන්. ඒ වගේ mark කරලා තියාගන්න. එතකොට මේක අර මං කිව්වා වගේ දැන් අපිට මෙතනින් ෂෝට් එකක් ගන්න ඕන. අපි අඩුම තරමේ මෙන්න මේ මෙතන හැදිලා තියෙන මේ මාකට් එකේ හයි එකයි මේ ලෝ එකයි අතරවත් අපිට බලලා තමයි ෂෝට් එකක් ගන්න වෙන්නේ. මෙන්න මෙහෙම බැලුවොත් එහෙම ඒ කියන්නේ දැන් තියෙන ඩිස්කවුන්ට් සෝන් මේකේ ෂෝට් එකකට අපිට තවදුරටත් බලන්න පුළුවන්. මාකට් එකේ ඉඳලා රෑ 10 11 විතර වෙනකම් බලලා ඉවරලා මාකට් එක මේ වගේ ටිකක් උඩට ආවොත් එහෙම මෙතන ස්ටොප් ලොස් එක දාගෙන ෂෝට් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. මෙතන RSI තියෙන්නේ තාම 50ට ඉහළ. හරියට 50 තියෙන. ඒකට මාකට් එක අප් වෙන RSI අප් වෙනවා. RSI එක අප් වෙලා ඉවර වෙලා මාකට් එකේ ඩයිවර්ජන් එකකුත් 1 day වල 1 hour වල හදයි. ඒකට ඒකත් අමතර කන්ෆර්මේෂන් එකක් විදිහට අරගෙන ෂෝට් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ඒක ලෝන් එන්ට්‍රි එකක් අපි ගන්න ඕන නම් අඩුම තරමින් ලෝන් එන්ට්‍රි ගන්න දැනට තියෙන මාකට් එකේ අපි මෙන්න මේ වගේවත් අපිට තියෙන ලෝ එක මෙතන, හයි එක මෙතන. එතකොට ඩිස්කවුන්ට් සෝන් එකට මාකට් එක ඇවිල්ලා තමයි මාකට් එක අප් වෙලා තියෙන්නේ. නැවතත් මේ ඩිස්කවුන්ට් සෝන් එකට එනකන් ඉඳලා තමයි අපිට ලෝන් එන්ට්‍රි එකක් ගන්න වෙන්නේ. මෙන්න මෙතන ස්ටොප් ලොස් එක දාලා ඊට අමතරව මෙතනින් පල්ලෙහා ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා අපිට 5 මිනිත් වලට වගේ ගිහිල්ලා නම් 5 මිනිත් යන ට්‍රෙන්ඩ් එක බලලා ඉවර වෙලා මේ වගේ ට්‍රෙන්ඩ් එකක් 5 මිනිත් වල යන්නේ. මෙතනට ගිහිල්ලා 6 6 එකක් හදලා නැවත පුල් බෑක් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒ පුල් බෑක් එකේ දැන් ගිහිල්ලා මෙතන බලලා ඉවරලා මෙන්න මේ මෙතන 6 ලෝ එක වගේ අපිට මෙතනින් ගන්න පුළුවන්. මෙතන chart pattern එකක් තියෙනවා. මෙන්න මෙතන 6 6 එකක් හදලා තියෙනවා මේ IDM එක අරගෙන 5 මිනිත් වල. ඊට පස්සේ BOS කරලා මෙතනින් ගිහලා තියෙනවා. මෙන්න මෙතනින් අරගෙන ඉවරලා මෙතන 6 6 එක කන්ෆර්ම් වෙලා තියෙනවා. මෙතන 6 ලෝ එකක් තියෙන්නේ. මේ 6 ලෝ එක බ්‍රේක් කරොත් එහෙම මේක මේ PTC වලට විතරක් නෙවෙයි අනිත් coin වලට ගිහිල්ලා බලන්න. මේ 6 ලෝ එක බ්‍රේක් කරොත් එහෙම ඊගාවට මාකට් එක ඇවිල්ලා ඉවර වෙලා මෙතනින් මේ පල්ලෙහා කොහේ හරි ලෝ එකක් හදනවා. ඒ ලෝ එකක් හැදුවට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ 6 හයි එකේ ඉඳන් මෙන්න මේ හදපු ලෝ එකට ෆිබොනාචි දාලා බලනවා. ෆිබොනාචි දාලා බලලා මේ එන පුල් බෑක් එකේ මෙතනින් මේ එන පුල් බෑක් එකේ
මේ 0.5න් හෝ මේ ඩිස්කවුන්ට් හොඳ සෝන් එකක් බලලා ඉවර වෙලා අපිට එන්ට්‍රි එකක් අරගන්න පුළුවන් ටාගට් එක මෙන්න මෙතනට තියලා. ඒ වගේ තමයි ස්කැල්පින් එන්ට්‍රි ගන්නෙ. SMC වලට අමතරව ස්ටොප් ලොස් දාලා ගන්න. ඒ වගේ පුළුවන්. ඊට පස්සේ අපි අනිත් කොයින් වලට ගිහිල්ලා බලමු. එතකොට විනාඩි 20ක්ම VTC ගැන කතා කරලා තියෙනවා අපි. ඊට පස්සේ බලමු XRP සම්බන්ධව. XRP සම්බන්ධව බැලුවොත් XRP වල තියෙන්නේ මෙන්න මේ වගේ මාකට් එක. මෙන්න මේ වගේ XRP වල විශේෂ තොරතුරකට කියලා තියෙන්නේ මෙතන වන් ඩේ වල බුලිෂ් ඩයිවර්ජන් එකක් හැදිලා තියෙනවා. බුලිෂ් ඩයිවර්ජන් එකක් හැදිලා තියෙන නිසා මාකට් එක තරමක් දුරට අප් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මෙතනින් බැලුවොත් එහෙම අපි 2026 සිට ජනවාරි සිට මෙන්න මේ ඒරියා එක තියෙනවා. මෙන්න මේ ඒරියා එකට හැම වෙලාවෙම මාකට් එක ගිහිල්ලා රිජෙක්ට් වෙලා තියෙනවා. මේ යන හැම වෙලාවෙම රිජෙක්ට් වෙලා තියෙනවා. මෙතනක් ගිහිල්ලා එතකොට මෙතනින් රිජෙක්ට් වෙච්ච පාර 1යි 2යි 3යි 4යි 5ක් පස් වතාවක් රිජෙක්ට් වෙලා තියෙනවා. එතකොට ඒ මාකට් එක මේ විදිහටම රිජෙක්ට් වෙවි ආවොත් මගේ අදහස නම් මාකට් එක අනිත් ඉහළ ටයිම් ෆ්‍රේම් උත් එක්ක බලද්දී ඩොලර් එකට කිට්ටු වෙන වගේ මාකට් එක එයි කියලා. එතකොට ඒකට හේතුවක් විදිහට සම්පූර්ණ මේ වීක්ලි මන්ත්ලි chart වල අපි මේ කන්ෆර්මේෂන් අරගෙන ඉවර වෙලා හයි ලෝ ලෝ එක ෆිබොනාචි දාලා බලුවම 0.5 එන්නේ මෙන්න මේ එක ලෙවල් එකට. එතකොට මේ ලෙවල් එක අපි බොහෝ දුරට පුද්ගලිකව මම ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න ඉන්නවා. මෙතනින් ස්පොට් එකේ මෙතනින් බයි කරනවා. බයි කරලා ඉවර වෙලා මාකට් එක ඊගාව ලෙවල් දෙක පුනාචි ලෙවල් දෙක මේ දෙක තියෙන්නේ. එතකොට මාකට් එක මෙතන පල්ලෙහාට ඇවිල්ලා අඩුම තරමින් මෙන්න මෙතන ෆිබොනාචි ලෙවල් එකට වගේ 775ට වගේ නැවතත් આવොත් මට පුළුවන් PCA කරලි වෙලා මගේ එන්ට්‍රි තවත් පල්ලෙහාට ගන්න. ඒ අදහසින් තමයි මෙතනින් එන්ටර් වෙන්නේ. එතකොට බොහෝ දුරට මගේ අදහස අනුව BTC වැටෙනකොට මාකට් එක ඩොලර් එකට වගේ XRP වැටේ කියන එක. එතකොට 1 hour වලට ගිහිල්ලා අපිට ෂෝට් එන්ට්‍රි එකක් ගන්න ඕන නම් දැන් ෂෝට් එන්ට්‍රි ගන්න තැන පහුවෙලා තියෙන්නේ. ෂෝට් එන්ට්‍රි මේක දැන් මම අරගෙන තියෙන්නේ. එතකොට මේ ෂෝට් එන්ට්‍රියේ අපිට මෙන්න මෙතනට යම් කිසි ප්‍රමාණයක් මට පුළුවන් වෙයි මේ ගත්ත එන්ට්‍රියේ 100ට එකක් මෙතෙන්ට තියෙන්නේ. මෙතනින් මාකට් එක තව පැය කිහිපයක් යනකොට බලන්න ඕන කොහෙටද මාකට් එක හැරෙන්නේ කියලා පොඩි ටයිම් ෆ්‍රේම් වල දැන් මෙතන මාකට් එක මේ හැරෙන විදිහක් තමයි පෙන්වන්නේ. ඒක බලලා ඉවර වෙලා මාකට් එකේ මෙතනින් 125ක්වත් ප්‍රොෆිට් එක අයින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහොමම තියාගෙන ඉඳලා ඉවර වෙලා බලන්න පුළුවන් කොහොම මොකද්ද වෙන්නේ කියලා. මාකට් එක මෙතන RSI confirmation ගන්න පුළුවන්. අපිට තව ඉන්ඩිකේටර් pivot point ඒ වගේ ටිකක් අරගෙන ඉවරලා බලන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ADA coin එක. ADA coin එකේ අපි 1 hour chart එකකින් බලමු. 1 hour chart එකකින් බලනකොට ADA එකේ එතකොට ADA එකේ අපිට මෙතනින් ෂෝට් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්ද කියලා අපිට බලන්න පුළුවන්. දැන් මේ 1 hour chart එකකින් ඉන්නේ. අපි මෙතනින් 1 minute වලට වගේ ගිහිල්ලා ඉවර වෙලා අපිට මෙතනින් කන්ෆර්මේෂන් එකක් දෙන්නේ නැතුව අපිට ගන්න තැනක් තිබුණේ නැහැ මේකේ. ඒක නිසා මෙන්න මෙතන තමයි මෙතනින් බ්‍රේක් කරලා ඉවර වෙලා මාකට් එක මෙතනින් 0.5ටවත් මාකට් එක ආවේ නැහැ. ඒක නිසා මෙතනින් ගන්න බැරි වුණා. ඊට පස්සේ මාකට් එක දැන් ඩවුන් වෙනවා. එතකොට බලමු මෙන්න මේ හරියේ මෙතන දැන් මේ යන්නේ සයිඩ් වේ මාකට් එකක් යන්නේ. මේ සයිඩ් වේ මාකට් එක ගිහිල්ලා ඊගාවට මෙතනින් එන පුල් බෑක් එකේ try එකක් දෙනවා එන්ට්‍රියක් ගන්න.
මේ හරියෙන්වත් ෂෝට් එන්ට්‍රියක්. එතකොට ලෝන් එන්ට්‍රියක් ගන්නවා නම් අපි ලෝන් එන්ට්‍රි ගන්න මේ හරියෙන් අපි ලෝන් එන්ට්‍රි ගන්නෙ නෑ. ලෝන් එන්ට්‍රියක් ගන්නවා නම් මෙන්න මේ අවසාන වශයෙන් තියෙන මෙන්න මෙතන හැදිලා තියෙන මේ ලෝ එක කිට්ටුවටවත් මාකට් එක ආවම තමයි ලෝන් එන්ට්‍රියක් ගන්නෙ. එදකන් ලෝන් එන්ට්‍රි ගන්න නෑ. මෙද හරියෙන් ට්‍රේඩ් එන්ට්‍රි ගන්නෙ නෑ. මේ හයි එකයි මේ ලෝ එකයි අතර ගත්තත් අපිට මේ දෙක අතර මෙන්න මේ දෙක අතර පිබුනාචි දාලා බැලුවත් ට්‍රේඩ් එකක් තිබිලා තියෙනවා මෙතනින්. ඒ වගේ තමයි. එතකොට නයිට් කොයින් එක නයිට් කොයින් එකේ මෙන්න මෙතන අපිට ගන්න පුළුවන් ලෙවල් එකක් මෙන්න මේ මාක් කරලා තියෙන 0.05න් ලෝන් එන්ට්‍රියක් බලන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ ඇනලයිස් කරලා බලන්න. එතකොට ෂෝට් එන්ට්‍රියක් ගන්නවා නම් අඩුම තරමින් 0.06 කිට්ටුවටවත් ගියාට පස්සේ ගන්න. XLM එකේ ෂෝට් එන්ට්‍රියක් ගන්නවා නම් දැන් හොඳ මේ හරියෙන් ලෝන් එන්ට්‍රියක් ගන්න පුළුවන්. මේ ෂෝට් එන්ට්‍රියක් පොඩි ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා බලන්න ඕන. මේ හරියෙන් මේ දැන් ඩිස්කවුන්ට් සෝන් එක තමයි තියෙන්නේ. මාකට් එක ඇවිල්ලා ඉවර වෙලා. එතකොට අපිට මේ හරියෙන් ආපහු නැවත පුල් බැක් එකක් දුන්නාට පස්සේ මෙන්න මේ 0.15ට වගේ ආවොත් එහෙම ෂෝට් එන්ට්‍රියක් අපිට නැවත ගන්න පුළුවන්. ලෝන් එන්ට්‍රියක් ගන්නවා නම් මෙන්න මේ පල්ලෙහා සීමාවට එනකන් ඉඳලා තමයි ගන්න වෙන්නේ. ඒකට අනිත් කොයින් හැම කොයින් එකම වගේ ওই ක්‍රමයේ තමයි තියෙන්නේ. අපි ඩොජ් කොයින් එකට ගියත් ඩොජ් කොයින් එකෙත් ඒ විදිහටම තමයි තියෙන්නේ. ඩොජ් කොයින් එකේ නම් මෙන්න මෙතනින් ෂෝට් එන්ට්‍රියක් අපි බලලා තියෙනවා. එතකොට මේ දෙක අතර පිබුනාචි දාලා බලලා RSI එකයි ඒ ටික ඔක්කොගෙම කන්ෆර්මේෂන් අරගෙන තමයි. එතකොට H bar උත් ඒ වගේ තමයි. H bar එකෙත් H bar එකේ නම් මගේ මෙතනින් ගත්ත ෂෝට් එක තමයි තාම තියෙන්නේ. එතකොට මෙතනින් ආපහු මම ප්‍රොෆිට් එකෙන් ගාණක් අයින් කරගත්තා. අයින් කරගෙන දැන් මෙතනින් ආපහු ඇඩ් කරලා දෙන්න. එතකොට මේක ටාගට් එක මම ටිකක් පල්ලෙහාට එනකන් තියාගෙන ඉන්නවා. ඕගොල්ලන්ට H bar එකේ ආපහු එන්ට්‍රියක් ගන්නවා නම් මෙන්න මේ සීමාව ඇතුළත ෂෝට් එන්ට්‍රියක් ගන්නවා නම් මෙන්න මේ සීමාව ඇතුළත 0.09ත් 0.10ත් අතරට මාකට් එක නැවත ආවොත් එහෙම මෙන්න මේ මැද හරියකටවත් මෙතනට ස්ටොප් ලොස් එක දාලා ෂෝට් එන්ට්‍රියක් බලන්න පුළුවන්. එහෙනම් ස්ටොප් ලොස් දාලා පරිස්සමට ට්‍රේඩ් කරන්න. අපි ඉස්සරහා වීඩියෝ වලින් තව දේවල් කතා කරමු. එතකොට මෙන්න මේ ඉන්ඩිකේටර් එක මෙන්න මේක pivot point standard කියන ඉන්ඩිකේටර් එක ගැන වීඩියෝ එකක් මම හදලා ඉවර වෙලා හෙට අනිවාර්යෙන්ම දානවා. එතකොට දැන් ලයික් එකක් දාන්න. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ ගැන අදහසක් කමෙන්ට් එකක් දාන්න.